Hello everyone. අද මම ඔයාලා එක්ක share කරගන්න යන්නේ මෙන්න මේ golden body oil එක හදන විදිය. මේ body oil එක නම් මාරම සුපිරි body oil එකක්. මේක සමය අඳුරු ලප කැලල් තියෙනවා නම් ඒවා නැති කරලා හැමට හොඳ පැහැයක් ලබා දෙන්න උදව් වෙන body oil එකක්. ඒ වගේම ඒකාකාරී රන්වන් පාටක් හැමට ලබා ගන්න පුළුවන්. අර ලස්සන කහ පාටක් තියෙන්නේ. අන්න ඒ golden color එක ඔයාගේ skin එකට ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු ඔයාගේ skin එක රන්වන් පාට කරන මේ golden body oil එක හදාගන්න කොහොමද කියලා. මේ වැඩේට අවශ්‍ය වෙනවා මෙන්න මේ ඔයාට පෙන්නන ඒවා ටික. මේවා ඔයාට ගන්න පුළුවන් බෙහෙත් බඩු කඩවල් වලින්. ආයුර්වේද බෙහෙත් බඩු කඩවල් වල මෙන්න මේ ටික තියෙනවා. සමහරක් ඔයාලට මේක පෙන්නනකොටම දන්නව ඇති ඔයා මොනවාද කියලා. ඔයා දන්න දේවල් ටිකක් තමයි මේකට අවශ්‍ය වෙන්නේ. කොකුම්පොතු කහ සුදු හඳුන් ඒ වගේම මේකට තව අවශ්‍ය වෙනවා වැල් මී කුඩු, වැල් මදට සහ විනිවැල් ගැට කුඩු. මේ ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. සේරම ඉන්ග්‍රීඩියන්ට් 6ක් අවශ්‍ය වෙනවා. අවශ්‍ය වෙන ප්‍රමාණය ග්‍රෑම් 10 ගානේ තමයි මම ගත්තේ. ඔයාලට ටිකක් වැඩිපුර ගත්තත් කමක් නැහැ. ග්‍රෑම් 20 වගේ ගත්තත් කමක් නැහැ. මම ග්‍රෑම් 10 වගේ තමයි මේකට ගත්තේ. ග්‍රෑම් 20 වගේ ප්‍රමාණයකින් මේවා ගත්තොත් ඔයාලට ටිකක් බොඩි ඔයිල් වැඩිපුර හදා ගන්න පුළුවන්. ඊළඟට අපිට අවශ්‍ය වෙන්නේ සුදු පොල් තෙල්. ඔයාලා කැමති නම් ඔලිව් ඔයිල් උනත් ගන්න පුළුවන්. ඔලිව් ඔයිල් උත් ගොඩාක් හැමට හොඳයි. ඉතින් මම අද ගත්තේ සුදු පොල් තෙල්. මේ සේරම ඉන්ග්‍රීඩියන්ට් ටික ලිපේ තියාගන්න පුළුවන් භාජනයකට මම දාගන්නවා. ඊළඟට මම ගත්ත සුදු පොල් තෙල් ටිකත් මේකටම දාගන්නවා. මේ ඉන්ග්‍රීඩියන්ට් ටික වැහෙන ප්‍රමාණයට වඩා චුට්ටක් වැඩිපුර සුදු පොල් තෙල් දාගන්න. මේ විදිහට තමයි පොල් තෙල් දාගත්තාම තියෙන්නේ. ඔයාලට වීඩියෝ එකේ පේනවා ඇතිනේ මෙන්න මේ වගේ ප්‍රමාණයකට පොල් තෙල් ටික දාගන්න. ඒ කියන්නේ අමුද්‍රව්‍ය ප්‍රමාණය වැහෙන ප්‍රමාණයටම පොල් තෙල් දාගන්න. චුට්ටක් වැඩිපුර දාගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපි චුට්ටක් මේක හොඳින් කලවම් කරගන්නවා. මොකද බේත් බඩු ටිකත් හොඳින්ම මික්ස් වෙන්න ඕන මේ ඔයිල් එකත් එක්ක. ඒ නිසා අපි ටිකක් හොඳින් කලවම් කරගන්නවා. මේ මිශ්‍රණය හොඳින් කලවම් වුණාට පස්සේ භාජනයේ ලිපේ තියලා හොඳින් රත් කරගන්න ඕන. හොඳින් කිව්වට ඉතාමත් අඩු ගින්දරේ තමයි අපි මේක රත් කරගන්නේ. මේ විදිහට ටික වෙලාවක් යනකොට බුබුලු දාගෙන එනවා. ඔයාට දකින්න පුළුවන්. මේ මිශ්‍රණය බුබුලු දාන්න පටන් ගත්තට පස්සේ තව විනාඩි 10ක් විතර කාලයක් මේක තිබ්බහම හොඳටම ප්‍රමාණවත් වෙනවා. මොකද ඊට වඩා රත් කරන්න හොඳ නෑ. මොකද මේකේ තියෙන ගුණය නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපි සාමාන්‍යයෙන් විනාඩි 10ක් විතර තමයි මේක තියන්නේ. මේ වෙලාවේ මට හරිම සුවඳක් දැනෙනවා. ඇත්තටම මේ ආයුර්වේද බේත් ඖෂධවල තියෙන සුවඳ ඒ වගේම ගුණයත් ඒ වගේමයි. ඉතින් ඔයාලට පේනවා නේද මේ ඔයිල් එකේ තියෙන කලර් එක මාරම ලස්සන කලර් එකක් තියෙන්නේ. හරිම ලස්සන ගෝල්ඩන් කලර් එකක් තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ භාජනයේ වටේ ඖෂධ ඉතිරි වෙලා තියෙනවනේ. ඉතින් ඒ පාට ඔයගොල්ලෝ බලන්න මේක හරිම ලස්සනයි. ලස්සන රන්වන් කහ පාටක් තමයි මේ ගෝල්ඩන් බොඩි ඔයිල් එකෙන් අපිට ලැබෙන්නේ. ඉතින් අපේ ස්කින් එකට ගොඩාක් හොඳයි මේ කලර් එක. ඒ වගේම කියන්න ඕන අපි මේකට එකතු කරලා තියෙන ඖෂධවල ගුණ කියන්න බැරි තරම් ඇත්තටම අපේ සමට ගොඩාක් හිතකරයි. සමේ පැහැය වැඩි කරන්න ගොඩාක් උදව් වෙනවා. ඒ වගේම අඳුරු ලප කැලල් තියෙනවා නම් තුවාල කැලල් තියෙනවා නම් ඒව සනීප කරලා ඒවවල තියෙන තද බව අඳුරු කළු පැහැති ගතිය නැති කරන්න පුළුවන් මේ ගෝල්ඩන් බොඩි ඔයිල් එකට. ඒ වගේම පොල් තෙල් වලට පුළුවන් සමේ තියෙන තෙතමනේ රඳවා ගනිමින් සම මුරුදු කරන්න. ඒ කියන්නේ සමට හොඳ සොෆ්ට්නස් එකක් ලබා දෙන්න පුළුවන් මේ පොල් තෙල් වලින්. ඉතින් මේ පොල් තෙලුත් මේකට අඩංගු කරලා තියෙන නිසා මේ බොඩි ඔයිල් එකෙන් අපිට සමට අවශ්‍ය හැම දෙයක්ම ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ නිරෝගීමත් ලස්සන පැහැපත් සමක් ලබා ගන්න පුළුවන් මේ ගෝල්ඩන් බොඩි ඔයිල් එකෙන්. හරියටම විනාඩි 10කට පස්සේ ලිප ඕෆ් කරනවා මම. ඊට පස්සේ මේ ඔයිල් එක හොඳටම නිවෙන්න තියන්න ඕන. කූල් වෙනකම්ම හොඳට නිවෙන්න තියන්න. හොඳටම නිවෙන්න තිබ්බට පස්සේ මෙන්න මේ වගේ තමයි අපේ ගෝල්ඩන් බොඩි ඔයිල් එක තියෙන්නේ.
පේනවා නේද ඔයාට මේකේ තියෙන ගුණ සේරම මේ ඖෂධවල තියෙන ගුණ සේරම මේ අපේ පොල් තෙල් එකට හොඳටම උරාගෙන තියෙනවා. දැන් ඔයාට පුළුවන් පිරිසිදු රෙදි කැබැල්ලක් හරි චීස් ක්ලොත් එකක් හරි අරගෙන මෙන්න මේ ඔයිල් එක පෙරා ගන්න. මම මේ ඔයිල් එක හොඳට නිවුණට පස්සේ තව පැය 5ක් වගේ තියා ගන්නවා. මේ විදිහටම භාජනයේ තියලා තමයි මම මේක පෙරා ගන්නෙ. ඔයාලට පේනවා නේද මේකේ ලස්සන කලර් එක දැන් ඔයිල් එක පෙරලා වෙන් කර ගන්න ඕන හොඳටම පිරිසිදු වියලි භාජනයකට. මොකද තෙත තිබුණොත් මේ ඔයිල් එක අපිට තියාගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉක්මනට නරක වෙන්න බලනවා. ඒ නිසා මේක අපි පිරිසිදු කරලා වියලි භාජනයකට තමයි පෙරා ගන්න ඕන. මම මේ විදිහට පිරිසිදු රෙදි කැබැල්ලක් තමයි ගන්නෙ. මේකෙන් මම හොඳට මේ ඔයිල් එක පෙරලා වෙන් කර ගන්නවා. මේක ටිකක් අමාරු කාර්යයක්. හැබැයි මොකද අතේ හොඳට තෙල් නාන්න වෙනවා මේකට. ඒ නිසා ඉතින් ඒ ගැන වැඩි හිතන්න එපා. කොහොම හරි මේක හොඳින්ම පෙරලා වෙන් කරගන්න. මම මුලින්ම ටිකක් දාලා ඒ ටික පෙරලා වෙන් වුණාට පස්සේ තමයි අවසානයේ ඉතුරු වෙලා තියෙන ටික පෙරලා වෙන් කරගන්නේ. මොකද එකපාරම දාලා පෙරා ගන්නකොට ටිකක් අතට අපහසුයි. ඒ නිසා මම භාගේ දාලා තමයි මේක පෙරලා වෙන් කරගන්නේ. එතකොට අපිට පහසුවෙන් ඔයිල් එක පෙරා ගන්න පුළුවන්. අවසානයේ ඉතුරුන ටිකත් මම මේ විදිහට දාලා පෙරා ගන්නවා. ඔයිල් එක සම්පූර්ණයෙන් පෙරාගත්තට පස්සේ මෙන්න මේ වගේ ඉතුරු වෙනවනේ ඖෂධ ටික. ඉතින් මේවා විසි කරන්න එපා. ඔයාට පුළුවන් මේක බොඩි ස්ක්‍රබ් එකක් විදිහට භාවිතා කරන්න. මේකෙනුත් ඔයාට ස්කින් එකේ හොඳ වෙනසක් ලබා ගන්න පුළුවන්. හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේක විසි කරන්න එපා. දැන් මේ තියෙන්නේ මම පෙරලා වෙන් කරගත්ත ගෝල්ඩන් බොඩි ඔයිල් එක. පේනවනේ ඔයාලට මේකේ ලස්සන. ඉතින් දැන් මේක අපිට පාවිච්චි කරන්නයි තියන්නේ. මම මේ විදිහට භාජනයක දාලා වහලා තියා ගන්නවා. මේ ඔයිල් එක ෆ්‍රිජ් එකේ තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක මාස 2-3කට ප්‍රමාණවත් වෙනවා. මේක මුකුත් වෙන්නේ නැතුව තියා ගන්න පුළුවන්. මාස 2-3ක් වුණත් මීට වඩා වැඩි ප්‍රමාණයක් ඔයා හදා ගන්නවා නම් ඔයාට මාස 5-6ක් වුණත් මේක තියා ගන්න පුළුවන්. මුකුත්ම වෙන්නේ නැතුව. මම මේ ඔයිල් එක වෙනම බෝතලයකට දාගත්තා මට පහසු වෙන හින්දා. ඉතින් මේකෙන් තමයි මම අරගෙන පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ඉවර වුණාට පස්සේ නැවත මං දාගෙන තියෙන භාජනයේ ඔයිල් ටිකෙන් මේකට ටිකක් දාගෙන තමයි පාවිච්චි කරන්නේ. ඒකට මට ගොඩක් පහසු වෙන්නේ. ඉතින් ඔයාටත් මේ වගේ සීරම් බොටල් එකක් තියෙනවා නම් ඒ විදිහට දාලා යූස් කරන්න පුළුවන්. හරි අපි දැන් බලමු මේක කොහොමද යූස් කරන්න කියලා. ඔයා හොඳ බොඩි වොෂ් එකක් දාගත්තට පස්සේ තමයි මේක පාවිච්චි කරන්න ඕන. බොඩි එක හොඳට පිරිසිදු වුණාට පස්සේ තමයි අපි මේක ඇප්ලයි කරන්නේ. පේනවනේ ඔයාලට ලස්සන කලර් එක මේකේ. ඔයාට පුළුවන් නම් මේ ඔයිල් එක ටිකක් ඩබල් බෝයිල් කරලා ගන්න. එතකොට අපේ සමට උරා ගන්න වේගය ගොඩක් වැඩි වෙනවා. එතකොට ඉතින් ලැබෙන රිසල්ට් උත් ඉක්මනට ලබා ගන්න පුළුවන්. දැන් තියෙන්නේ මේක ඇප්ලයි කරලා හොඳින් මසාජ් කරන්න. විනාඩි 10ක් 15ක් වගේ හොඳින්ම මසාජ් කරලා පැයක් විතර බොඩි එකේ තියන්න හරින්න. ඊට වඩා තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. මම නම් මේක පැය 3-4ක් වගේ තියා ගන්නවා. ඔයත් කැමති නම් ඒ විදිහට තියා ගන්න පුළුවන්. මේ මම කරන විදිහට හොඳින්ම මසාජ් කරන්න. ඔයාගේ ඇඟිලි පුරුක්, ඒ වගේම වැලමිට වගේ කළු වෙනා නම් ඒවටත් ගොඩාක් හොඳයි මේ බොඩි ඔයිල් එක. ඉතින් ඔයා මේ විදිහට යූස් කරන්න. මසාජ් කරමින් යූස් කරන්න මතක තියාගන්න. හොඳින් මසාජ් කරාට පස්සේ මේක හොදලා අරින්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාට ඔයාගේ ස්කින් එකේ ලොකු වෙනසක් බලා ගන්න පුළුවන් වෙයි. ඔයා මේක හැමදාම කරත් ප්‍රශ්නයක් නැහැ. ඔයාට ඒක අපහසුයි නම් දවසක් කර දවසක් හරි කරන්න. ඔයාට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ස්කින් එකේ hair එකේ මොන හරි ගැටලු තියෙනවා නම් ඒ පිළිබඳව ඔයාට විශේෂ වීඩියෝ එකක් ඕන නම් මට ඒ ගැන කමෙන්ට් එකක් දාන්න. මම ඔයා කැමති විදිහේ වීඩියෝ එකක් අරගෙන එන්නම්. hair care ද skin care ද ඔයාට ඕන කියලා මට කමෙන්ට් කරන්න. එහෙනම් ගිහින් එන්නම් මේ වගේ ලස්සන වීඩියෝ එකක් ආයෙත් අරගෙන එන්නම්. සතුටින් ඉන්න, පරිස්සමෙන් ඉන්න. බයි.